Hi, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එක නම් ටිකක් වෙනස් එකක්. අපි යාළුවෝ 4 දෙනෙක් ලක්නම් වල තියෙන ලොකු shopping mall එකකට ගියපු වීඩියෝ එකක් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. මේ ඉතින් අපි කැබ් එකක් බුක් කරගෙන යන ගමන් ඉන්නේ. මොකද ඒක තියෙන්නේ අපේ හොස්ටල් එකේ. කියන්නේ අපේ කැම්පස් එකේ ඉඳන් ටිකක් දුර. ඒ පැත්තට අපිට මෙට්‍රෝ එකේ යන්නත් බෑ. ඉතින් අපි මේ වගේ කැබ් එකක් බුක් කරගෙන තමයි යන්න ඕනේ. ඔයාලා දන්නවද ඉන්දියාවේ මාර්ග නීති නැහැ. මෙහි තමන්ට කැමති විදිහකට පාර යන්න පුළුවන්. තමන්ගේ ආරක්ෂාව තමන් බලාගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි අපිට පේන විදිහට මෙහි මාර්ග අනතුරුත් අඩුයි කියලා හිතනවා. මොකද හැමෝම තමන්ගේ ආරක්ෂාව බලාගෙන යන නිසා. මේ හයිවේ එකක් නෙවෙයි. හයිවේ එකක් වගේ පෙනුනට මේක හයිවේ එකක් නෙවෙයි. මේ හයිවේ වල බයික් යන්නත් පුළුවන්. හැබැයි මේක නම් හයිවේ එකක් නෙවෙයි. මෙන්න මේක තමයි අපි ආපු shopping mall එක. ලුලු mall කියලා කියන්නේ. ලුලු mall කියන්නේ ඇත්තටම world wide hypermarket එකක්. මේක ඉන්දියාවේ වගේම තව රටවල් කීපයක තියෙනවා. ඉන්දියාවෙත් ලුලු malls 3ක් තියෙනවා. එකෙන් ලක්නව් වල තියෙන එක තමයි මේක. ඒ වගේම ඉන්දියා second largest shopping mall එක තමයි මේ ලක්නව් වල තියෙන ලුලු mall එක. මේ ඉතින් අපි අතනින් security check-in වෙලා ඇතුළට ගියා. ඇතුළට ගියාම තියෙන first view එක තමයි මේක. ඇත්තටම හරියම ලස්සනයි. ඒ වගේම ගොඩාක් ලොකුයි. මාත් ලංකාවේ OJF එක තමයි ලොකු shopping mall එකකට experience කරලා තිබ්බේ. මේකට එන්න කලින් මොකද කලින් වෙන රටකට travel කරලා තිබ්බේ නැති නිසා. ඉතින් ඇත්තටම මේ මගේ දෙවෙනි දවස. කලිනුත් එකපාරක් ලුලු mall එකට ගිහින් තියෙනවා. ඉතින් මේකේ stores ගොඩාක් තියෙනවා. branded දේවලුත් ගන්න පුළුවන් අපිට. ගොඩාක් stores කියන්නේ හැම දෙයක්ම වගේ branded දේවල් මේකේ ගන්න තියෙනවා. මේ unique කියලා කියන්නේ මෙහි තියෙන authorized Apple dealer කෙනෙක්. Unicorn තමයි ඒකේ නම. ඒකෙන් අපිට authorized Apple devices ගන්න පුළුවන්. ඉතින් මේ අපි entrance එකෙන් ආපු ගමන්ම හොයාගෙන යන්නේ කන්න. මොකද මේකට එන්න ප්‍රධාන හේතුවක් තමයි ලංකාවේ රහට කෑම කන්න පුළුවන් අපිට. මොකද අපි ඉන්නේ උත්තර ප්‍රදේශ වල උතුරු ඉන්දියාවේ. ඉතින් උතුරු ඉන්දියාවේ තියෙන උතුරු ඉන්දියානු කෑම South Indian food තියෙනවා. හැබැයි රසට South Indian food කන්න පුළුවන් මේ ලුලු mall එකට ආවොත්. ඒ වගේම තමයි prices නුත් හරියම reasonable. අපිට ඉතින් අඩු ගානට හොඳට කාලා යන්න පුළුවන් මේකට ආවොත්. ඉතින් අපි මේකට ගියපු ගමම මුලින්ම කරන්නේ හොඳට බඩ පිරෙන්න කාලා ඉන්න එක. ඒකට තමයි අපි දැන් මේ ඇවිදගෙන යන්නේ. මේ තියෙන මේක තිබ්බ නත්තල් ගහ. මොකද අපි ගියේ ජනවාරි first week එකේ වගේ. එතකොටත් Christmas decorations කරලා තිබුණා. හැබැයි ඉතින් අපිට හිතුණා OGF එකේ නත්තල් ගහ තරන්න ලස්සන නෑ නේද කියලා. කොච්චර ලොකු shopping mall එකක් වුණත්. ඔහොම තමයි ඉතින් අපි ගියේ. මේ Palmanas කියලා කියන්නේ ශ්‍රද්ධා කපූර්ගේ ජුවෙලරි බ්‍රෑන්ඩ් එක. එයා තමයි ඒකේ ඕනර්. ගොඩාක් දේවල් තියෙනවා. දෙපැත්ත බල යනවා අපි ඉතින් මේ දෙකම ආසයි හැමදේම අරගෙන ඉන්න තමයි හිතෙන්නේ. ඒත් ඉතින් ඇත්තටම prices වෙන තැන්වලට බැලුවම මේ වගේ ඒ කියන්නේ ඇඳුම්, සපත්තු, bags ඒ වගේ prices නම් චුට්ටක් වැඩි වගේ කියලා හිතනවා. මොකද මේකේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක වෙන්න ඇති කියලා හිතෙනවා. සමහරක් ස්ටෝල්ස් වල ඩිස්කවුන්ට්ස් දාලා තිබ්බා 40% 50% ඒ වගේ. ඒත් එහෙම දාලා තිබ්බත් අපිට චුට්ටක් ප්‍රයිස් වැඩි කියලා හිතෙනවා. මොකද හොඳම ක්වොලිටි බඩු තමා තියෙන්නේ. ප්‍රයිසස් ඉතින් වැඩි ඒ වගේ චුට්ටක්. මේ තියෙන ඉන්දියන් එත්නික් වෙයාස් තියෙන ෂොප් එකක්. හරිම ලස්සනයි. තියෙන ඩිසයින්ස් ලෙහෙන්ගාස්, කුර්තාස් හැම දෙයක්ම තියෙනවා. දැක්කම ආස හිතෙනවා ඉතින්. දෙපැත්තේ තියෙන ස්ටෝර්ස් දිහා බල අපි ඉක්මනට යනවා. මොකද කවුරුත් කාලා හිටියේ නැහැ මේ වෙද්දි. මැක්ඩොනල්ඩ් එකකුත් තියෙනවා ඉස්සරහින්. ලංකාවේ අපිට නම් මැක්ඩොනල්ඩ් එක්ස්පීරියන්ස් කරන්න නෑනේ දැන්. මෙහෙදි ඉතින් අපිට ඒකත් අලුත් ස්ටෝල් එකක් වගේ තමයි පේන්නේ. මොකද දැන් ලංකාවේ නැති නිසා.
මෙන්න මේකට තමයි අපි හොයාගෙන ආවේ. මේක තමයි ලුලු මෝල් එක ඇතුලේ තියෙන සුපර් මාකට් එක. කැම බීම හැම දෙයක්ම ගන්න තියෙන්නේ මේක ඇතුලේ. මේකත් ගොඩාක් ලොකුයි. ඉන්දියාව කියන්නේ ඇත්තටම ලොකු ෆුඩ් කල්චර් එකක් තියෙන රටක්. ඒකෙනුත් ලක්නෝ ගොඩක් ෆේමස් වෙලා තියෙන්නේ රිච් ෆුඩ් කල්චර් එකක් තියෙන ඒරියා එකක් විදියට. මේකේ හැම දෙයක්ම වගේ තියෙනවා ඉන්දියාවේ ෆුඩ් වගේම වෙන රටවල් වලින් ඉම්පෝර්ට් කරන එළවලු පළතුරු වෙන ස්වීට්ස් වර්ග හැම දෙයක්ම මේකේ ගන්න තියෙනවා. ඔන්න මේ තියෙන්නේ අපි ආස කෑම සවුත් ඉන්දියන් ෆුඩ්. මොකද ටිකක් සැරට රසට අපිට කන්න පුළුවන් මේ දේවල් තමයි. ඒත් අපි මුලින්ම බත් මොන හරි කාලේ ඉන්න තමයි බලුවේ කවුරුත් ඒ වෙද්දි උදේ ඉඳන් මුකුත් කාලා හිටියේ නැති නිසා. මේ තියෙන එතන තිබ්බ කේක්ස් වර්ග, කේක්ස් ඩෝනට්ස් ගොඩක් දේවල් තිබ්බා. ස්වීට්ස් ಜಾති දැක්කම හරිම ලස්සනයි. හැමදේම අරගෙන කන්න හිතෙනවා. ඉතින් අපි යද්දී මොන හරි අරන් යමු කියලා හිතලා ඒ වෙලේ මුකුත් ගත්තේ නැහැ. පොඩ්ඩක් බැලුවා විතරයි තියෙන්නේ මොනවද කියලා. අපි මුලින්ම අපේ කෑම එකත් අරගෙන කන්න තමයි දැන් මේ යන්නේ. ඔයාලත් මං වගේ මිර එකක් දැක්කම ටක් ගාලා කැමරා එක ඔන් කර ගන්නවද? එළවලු පළතුරු ලෝකයක් මෙතන. ඒ දේවලුත් හරිම පිළිවෙලට කැටගරයිස් කරලා ගන්න ආස හිතන විදියට හැමදේම දාලා තියෙනවා. අපි ඒ විදිහා බල ඒත් මේ මාකට් එකෙන් එළියට යන්න තමයි හදන්නේ. මොකද දැන් හැමෝම කාලා එහෙම ඉවර නිසා අපි මුලින්ම shopping කරලා ඉන්න කියලා බැලුවේ එළවලු පළතුරු ඒ දේවල් ගන්න කලින්. රම්බුටන් එහෙමත් තිබ්බා මෙතන. මම පළවෙනි පාර තමයි හින්දි රම්බුටන් දැක්කේ. ඊට පස්සේ අපි යන්නේ අපි කරන්න ආසම වැඩේ කරන්න. ඒ තමයි shopping කරන්න. shopping කරන්න ගියාම නම් 4 දෙනා 4 පැත්තක තමන්ට කැමති දේවල් ස්ටෝල්ස් වලට ගිහිල්ලා බලලා ගන්නවා, try කරලා. ඒත් මුලින්ම අපි 4 දෙනාම shops කීපයකට එකට ගියා. ඊට පස්සේ තමයි වෙන් වෙලා ගියේ. මේ මෙතන තිබ්බ talking tree එක. මේ ගහ ඇත්තටම කතා කරනවා. ඉංග්‍රීසි වලින් මොනවා හරි කියනවා. කියන දේ නම් ලොකුවට පැහැදිලි වුණේ නැහැ. ලස්සනයි. ඉතින් පොඩි බබාලා එතෙන්ට ආවිලා ෆොටෝස් ගන්නවා. අපිත් ඉතින් පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. අපි මෙතන TikTok එකක් කරා. ඇත්තට මේකයි එතන නැවතුනේ. ස්ටෝල්ස් වල තියෙන මොනවාද කියලා බල අපි මේ දැන් යන්න හදන්නේ ඩයිසෝ එකට. ඩයිසෝ එකක් තියෙනවා දැක්කලා මට තමයි එකට යන්න ඕනුනේ ඇත්තටම. මේ දෙන පොඩි ඇඩ් එකක් දානවා මැදින් ඩයිසෝ එකට ප්‍රොමෝෂන් එකක් කරලා දෙන්න. මේකෙන් හැබැයි අපි කවුරුත් මුකුත් ගත්තේ නැහැ. ගිහිල්ලා බලලා ආවා. මොකද ඒ වෙලාව ඇත්තටම ගන්න ඕනි කියලා හිතන දෙයක් එතන තිබ්බේ නැහැ. ඩයිසෝ ජපාන් කොරියා වල ගොඩක් ෆේමස් නේද? මෙහෙත් ඉතින් ඔන්නෝම පොඩි ස්ටෝල් එකක් තිබ්බා ලුලු මෝල් එකේ. මේකේ ඇත්තටම අපි නිකන් පොඩක් වටයක් ඇවිදලා තියෙන මොනවද කියලා බලලා ගියා විතරයි. මුකුත් ගත්තේ නැහැ කවුරුත්. ඊට පස්සේ ආවා අපි මිනිස්සෝ එකට. මිනිස්සෝ එකේ තමයි මේ හැරි පොටර් කලෙක්ෂන් එක තිබ්බේ. බාබි කලෙක්ෂන් එකකුත් තිබ්බා. හරිම ලස්සනයි. පොඩි ළමෙක් වගේ ඔක්කොම අරගෙන යන්න හිතනවා මේව දැක්කහම. ගත්තේ නැතත් බලන්න ආසයි නේද ඔයාලත්? මේකෙත් හැබැයි චුට්ටක් ප්‍රයිසස් වැඩි කියලා හිතුණා. මොකද එළියේ තිබ්බ මිනිස්සු අවුට්ලට් එකකට වඩා මෙතන චුට්ටක් ප්‍රයිසස් වැඩි. ඊට පස්සේ අපි 4 දෙනාම ගියා ෂූස් තිබ්බ ස්ටෝල් එකකට. එතන හරියම ලස්සන ෂූස්, බූට්ස්, හීල්ස් ගොඩාක් දේවල් තිබ්බා. අපි 4 දෙනාම මෙන්න මේ හීල් එක try කරලා බලුවා. ඒක හරියම ලස්සනයි. අපි දෙන්නෙක් ඉතින් ඒක අරගෙන ආවා.
ඊළඟට අපි ගියේ අපේ shopping කරන්න ගියාම නිකන් go to shop එක වගේ දෙන්නේ මේක තමයි. මේක Zudio. ඉන්දියාවේ famous shop එකක්. ඒ වගේම හරිම reasonable prices. ඇඳුම් වල හරිම ලස්සන designs නොත් තියෙනවා. අපේ ඇඟේ ගන්නට ඉක්මනට දෙයක් හොයාගන්න පුළුවන් එකේ. මේ ගර්ල් මට අනකොට කිව්වා perfume එකක් try කරලා බලන්න කියලා. මම ඉතින් මේ නිකන් පොඩ්ඩක් try කරා ගත්තේ නම් නැහැ. හරිම සුවඳයි හැබැයි එකක්. මේ තියෙන්නේ K-Beauty by Katrina Kaif. මත් එක්ක ගිහපු අක්කට මෙතනින් ෆවුන්ඩේෂන් එකක් ගන්න ඕනි වුණා. එයා ඒක සිලෙක්ට් කරන ගමන් හිටියේ. මේ ඉතින් මම පොඩ්ඩක් ඇඳුමක් ෆිට ඔන් කරලා බලුවා. මේ ස්කර්ට් එක ලස්සනයි. ඒකට ඩිස්කවුන්ට් එකකුත් දාලා තිබ්බා. ඒ නිසා ඒකත් මම ගත්තා. ඔන්න ඔහොම තමයි අපේ Lulu Mall journey එක. අපි දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ. හැමෝම shopping කරලා කාලා බීලා ආය රැට කන්නත් අරගෙන තමයි ගියේ ඇත්තටම. නැත්තම් ආයි රැට ගිහිල්ලා අපි බොරුවට කෑම හදන්න මහන්සි වෙන්න ඕනේ නැහනේ. ඒ නිසා රැට කෑමත් අරගෙන ආයෙමත් කැබ් එකක් බුක් කරගෙන බඩු ගොඩකුත් අරගෙන මෙමරිස් ගොඩකුත් එකතු කරගෙන මේ දැන් යන ගමන් තමයි ඉන්නේ. ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් වලට වෙන්නේ නැති ලයිට්ස් එහෙම දාලා හරිම ලස්සනට තිබ්බා එළියත්. ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. bye.